ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨයේ 4 වන වසර ශිෂ්‍ය විදිහට අද අපේ අවසන් කාර්යයේ අවසන් මොහොත කරා එළඹලා තියෙනවා. ඉතින් 2020-21 බැච් එක විදිහට දිවිනේ විවිධ ප්‍රදේශවලින් විවිධ සමාජ තරාතිරම් කරහා සම්බන්ධ වුණු අපි අවසානයේ එකම දරු කැලක් විදිහට විශ්වවිද්‍යාල මාතාවකින් නික්වන දවස අද. මේ වෙලාව මම අවස්ථාවක් කරගන්නවා විශ්වවිද්‍යාල ජීවිතයේ අධ්‍යයන අනධ්‍යයන වගේම විවිධ කටයුතු එකමෙන්ම එකම අවකගේ දරුවෝ විදිහට බෙදා හදාගෙන අපි ලබාගත් අත්දැකීම් තුලින් ගොඩනගාගත් සහෝදරත්වය වෙනුවෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම ඉදිරි ජීවන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම අපේ සියලුම සහෝදර සහෝදරයන් වෙත ප්‍රාර්ථනා කරනවා ඔවුන්ගේ ජීවිත දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා. දෙක වර්ෂයේදී තම සරසවිසිහිනය සැබෑ කරගත් ආදරණීය 2021 කණ්ඩායම චපුර මාතාවට සමුදී යන්නට ඇත්තේ තව දින සති කිහිපයක් පමණි. අප මේ සිව් වසරේදී අපිට යෝධ ශක්තියක් ධෛර්යයක් වෙමින් සමදා අප සමග සිටි අපගේ ආචාර්යවරුන් මහාචාර්යවරුන් ඇතුළු අධ්‍යයන කාර්ය මණ්ඩලය මෙන්ම අනධ්‍යයන කාර්ය මණ්ඩලයද මා ඉතා ගෞරවයෙන් මතක් කර සිටිනවා. මේ සිව් වසරේදී අපි චපුර මාතාවට පැමිණෙන විට දන්න කිසිම දෙයක් නැහැ. අපේ අත අල්ලගෙන අපිට පාර කියලා දුන්නේ අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරත්වය. ඉතින් ආදරණීය අයියේ යක්කේ මේ අවස්ථාව මම කරගන්නවා ඔබ සියලු දෙනාමත් මතක් කිරීමට සහ ඔබ සියලු දෙනාටම ස්තුති කිරීමට. පුංචි කාලේ ඉඳන් කිසිම කරදරයක් නොවි අපිව ආදරයෙන් බලා ගන්න අපේ ආදරණීය අම්මලා තාත්තලා ඔවුන්ගේ දහඩිය මහන්සිය වෙන සල්ලි අපගේ අධ්‍යාපන කටයුතු වලට නොපැකිලව හැම විටම යොදා ගන්නවා. ඉතින් අපි සියලු දෙනාගේම ආදරණීය දෙමව්පියන්ට මම මේ අවස්ථාවේදී ගෞරවාන්විතව සිත් කරනවා. ඉතින් ආදරණීය 2021 කණ්ඩායම සමුදී යන්නට මොත්තේ පතන්නම් ඔබ සියලු දෙනාටම සරසවි දිවියෙන් මත්තට ආරම්භන ඔබගේ නව ජීවිතය ඔබට ජයෙන් ජය. ස්තුතියි.